අම්මගේ පපුවට අත තියාගෙන ඉද්දි ඔයාගේ හදවතට දැනේවි පුතේ අම්මාගේ පපුවේ ගැහෙන වේගය ටික ටික වැඩි වෙන හැටි. ඒ වෙන කිසි දෙයක් හින්දා නම් නෙවෙයි අම්මාට ඔබව බිහි කරන්න බින්ද දුක මතක් වෙලා. අම්මගේ කුස තුලට ඔයාව කලලයක් විදිහට ආපු දවසේ ඉඳන් අම්මා මිරිස් රහට කෑම ටිකක් කෑවේ නෑ පුතේ. මගේ කුසේ ඉන්න දරුවාට දැවිල්ල හැදෙයි කියලා. අම්මා රස්නෙට වතුර ටිකක් බිව්වේ නෑ පුතේ මගේ කුසේ ඉන්න දරුවාට රස්නේ දැනේ කියලා. අම්මා හයියෙන් පාදේ තියලා ඇවිද්දේ නෑ පුතේ මගේ කුසේ ඉන්න දරුවට රිදෙයි තුවාල වෙයි කියලා. එක දවසක් දෙකක් සතියක් මාසයක් නෙවෙයි